Ciao! Welcome to my YouTube channel. අද අපි යමුද ඉතාලියේ පොලක් බලන්න. අපි යනවා අද මිලානු වල Zara වල තියෙන පොලට. ඉතින් අපි උදෙන්ම නැගිටලා අපිට අවශ්‍ය කරන බඩු ගන්න බෑගුයි ඒ ඔක්කොම ලෑස්ති කරගෙන අපි යනවා මිලානු. මේ තියෙන්නේ මිලානු. ඉතින් සාමාන්‍යයෙන් අපි හැම මාසයකටම සැරයක් ඒ පොලට යනවමයි. ඒකට විතරක් නෙමෙයි සන්ත අගුස්තිනු වල තියෙන පොලටත් අපි යනවා. ඉතින් අද අපි ගියේ Zara මොකද අද හස්බන්ඩ්ගේ අම්මා Zara වලට ඇවිල්ලා තියෙනවා කියපු හින්දා. ඉතින් අපි දැන් බහැලා පොලට ඇවිදගෙන යන්. අපි බලමු මේ පොලේ මොනවද තියෙන්නේ කියලා සහ කොහොමද මේ පොල පටන් ගත්තේ කියලා. හතලිය දශකයේදී දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මිලාන් නගර සභාව විසින් තමයි මේ පොල ආරම්භ කළේ. යුද්ධයෙන් පස්සේ ජනග්‍රහණය වැඩිවීමත් ආහාර හිඟය මතුවීමත් වගේ කරුණු නිසා ජනතාවට අලුත් ආහාර අටු මිලට ලබා දීමේ අරමුණෙන් තමයි මේ පොල ආරම්භ කළේ. දේශීය ගොවියන් එයාලම වගා කරපු පළතුරු, එළවලු, මස් වගේම කිරි නිෂ්පාදනත් විකුණන්න මේ පොලේ දාලා තියෙනවා. අදටත් හැම අඟහරුවාදා වගේම සෙනසුරාදාත් මිලානෝ ඊසලායක ළඟ අලුත් ආහාර සුවඳින් පිරිච්ච මේ පොල තියෙනවා. කෑම බීම වගේම ඇඳුම් පැළඳුම්, මල් වර්ග, උයපු වගේම උයපු නැති කෑම බීමත් ඒ වගේම ගෙවල් වලට අවශ්‍ය හැම දෙයක්ම මේ පොලේ තියෙනවා. කලින් හස්බන්ඩ්ගේ අම්මා ඇවිල්ලා හිටපු නිසා අපිට එයාව මෙතනදී හම්බුණා. මෙතන තිබ්බෙනම් මාළු. අපි මාළුත් අරගෙන තමයි යන්නේ. ඉතින් මාළු ගෙනියන්න අපි වෙනම බෑග් එකක් ගත්තා. ඒ බෑග් එක ඇතුලේ තියෙනවා ජෙල් జాතියක්. ඒක අපි ෆ්‍රීසර් එකට දාලා ෆ්‍රීස් කරලා බෑග් එක ඇතුලට දාගෙන මාළු අරගත්තම මේ බෑග් එකට දානවා. මේ ඉන්නේ හස්බන්ඩ්ගේ අම්මා. හස්බන්ඩ්වයි මල්ලිවයි මාළු ගන්න තැනින් තියලා අම්මයි මමයි යනවා පොඩි රවුමක් දාන්න. අපි බලමු අම්මා මාව කොහෙටද ගෙනියන්නේ කියලා.
ගෙනිච්චේ ඇඳුම් කඩයකට. අපි එතන ඇඳුනුත් බලලා සපත්තුත් බලලා ආවා. එතන ගොඩක් අඩුවට දාලා තිබ්බා. ඉතින් ඒවත් බලලා අපි ආවා. හස්බන්ඩ්යි මල්ලිත් ආවා. අපි ඊළඟට යන්නේ Zara වලට ඒ මගේ දිගට තියෙන කොණ්ඩේ කොට කරන්න. අපි බලමු ඒක කොහොමද උනේ කියලා. දැන් අපිට ටික ටික රස්නේ කාලේ පටන් ගන්න නිසා එළියට බැස්සම ගොඩාක් රස්නේ ඒ වගේම තිබහයි. ඉතින් අපි ආවා Zara වල තියෙන මේ ලංකාවේ රෙස්ටරන්ට් එකට. ඒකේ නම සීගිරි. ඉතින් අපි එතනින් ගත්තා ෆලූඩා. ඇත්තටම මම සැලෝන් එකට ආවේ මගේ අයිබ්‍රෝස් හදාගන්න. ඒ වුණාට අන්තිමට මගේ හස්බන්ඩ් කැමති කරගෙන මම මගේ කොණ්ඩේ කැපුවා. මාව දන්න අය දන්නවා ලංකාවේදී කොච්චර දිගට මගේ කොණ්ඩේ තිබ්බද කියලා. ඒ වගේම මහතට. ඉතින් මෙහි ඇවිල්ලා දැන් මම මාස 7ක් වෙනවා. මෙහි වතුරවල කැල්සියම් වැඩි නිසා මගේ කොණ්ඩේ ගොඩාක් ගිහින් තියෙනවා. ඒ වගේම අපි නාන්නේ උණු වතුර, පහුගිය කාලෙම නෑවි උණු වතුර. ඒ නිසා shopping bag එකක් පිරෙන්න මගේ කොණ්ඩේ. මටම දුකයි. ඉතින් ඊට වඩා ලේසි මම කපලා පස්සේ කොණ්ඩේ මේන්ටේන් කරගන්නවා කියලා හිතලා මම ගියා Zara වල තියෙන සැලෝන් 1 එකට. මේ ඉන්නේ සංජීව අයියා. එයා මගේ කොණ්ඩේ ලස්සනට කැපුවා. අපි බලමු කොහොමද මගේ කොණ්ඩේ අන්තිමට තිබ්බි කියලා. තියන්නේ ෆයිනල් අවුට්පුට් එක. එයා ඉතින් මගේ කොණ්ඩේ ගොඩක් කොට කරන්නෙත් නැතුව දිග තියලා මං ආස විදියට ලස්සනට මගේ කොණ්ඩේ කපලා දුන්නා. ඉතින් අපි දැන් යනවා ආයේ ගරිබාල්ඩි ශුද්ධ අන්තෝනි මුනිතුමාගේ පල්ලියට. අපි මිලානෝ ආවොතින් මේ පල්ලියට යනවාමයි. ගොඩාක් අත්දැකීම් තියනවා මේ පල්ලිය යාඥා කරලා මට. මම ඇවිල්ලා දැන් මාස 7ක් කියලා මම කිව්වනේ. අපිට පුළුවන් හැම වෙලාවෙම අපි මේ පල්ලියට යනවා මිලාන් ආවොතින්. අපි පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තු නිසාත් ඒ වෙනුවෙන් ශුද්ධ අන්තෝනි මුනිතුමාට වෙච්ච බාරයක් ඔප්පු කරන්න සහ තව තවත් අපි දෙන්නගේ දෑත් දෙකට ශක්තිය දෙන්න කියලා ජේසුස් වහන්සේ ඉදිරියේ මැදිහත් වෙන්න කියලා යාඥා කරන්න තමයි අපි දෙන්න මේ පල්ලියට ආවේ. දෙන්න නෙමෙයි අපි 4 දෙනා. අම්මයි, මල්ලි, මමයි, හස්බන්ඩ්යි. මේ තියෙන්නේ ශුද්ධ අන්තෝනි මුනිතුමාගේ පල්ලිය ගරිබාල්ඩි වල තියෙන. ඊට පස්සේ අපි ගියා දවල්ට කන්න සීෆුඩ් සවලෙන්.
මේ තියෙන්නේ අපි ගිය රෙස්ටරන්ට් එක නෙල්සන් පබ් එකට තමයි අපි ගියේ. අපි 4 දෙනාම ගොඩාක් බඩගින්න හිටියේ. ඒක කාලා ඊට පස්සේ අපි ගෙදරට මසුත් අරගෙන හිමීට ගෙදර එන්න පිටත් වුණා. මේ දැක්කද අගුස්තීනු වල මේ හරියට පොලක් තිබ්බා. එදා ඒ පොල ඉවර වෙච්ච ගමම්ම ටක් ගාලා ඇවිල්ලා ඒගොල්ලෝ ක්ලීන් කරනවා. ඒ බිම වතුර දාලා හොදනවා. තිබ්බා වගේම එතන හදනවා. කොච්චර දියුණුද පිරිසිදුද පිළිවෙලද මේ රට. ඔන්න ඔහම තමයි මගේ සෙනසුරාදා දවස ගත වුණේ. අපි තවත් වීඩියෝකින් හමුවෙමු. චව් තුත්ති.